දරුවනේ බඹසර සීලයේ සමාදන් වෙලා රකින්න කෙනාට ගොඩාක් ආනිසංස ලැබෙනවා. පළවෙනි එක බොහෝ ජනයාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. බඹසර සීල් සමාදන් වෙලා සුරකින්න කෙනා මේ ජීවිතේදීම බොහෝ දෙනෙකුට ප්‍රිය වෙනවා. එයාව දකින්න අනිත් අය කැමතියි. එයාව දකිනකොට අනිත් අයගේ හිත පිනා යනවා. ඒ පිනා යන කාන්තිමත් ආනුභාව සම්පන්න ස්වභාවය බඹසර සීලය නිසා උපදිනවා. බඹසර සීල් සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනාට කාන්තිමත් වූ ප්‍රභාස්වර සිරුරක් ලැබෙනවා. දෙවෙනි ආනිසංසය. ප්‍රභාස්වරයි ඒ සිරුර. ඒ සිරුර කාන්තියෙන් බබලනවා. අනිත් අය අතරේ එයාගේ ශරීර කාන්තිය කැපී පෙනෙනවා. තේජාන්විත බවක් එයාට උපදිනවා. බඹසර සිට රැක්කොත් ලැබෙන ආනිසංස. බඹසර තේජස නිසා සතුරු පාර්ශවවල බල හීනවන්නේය. තමන්ට සතුරු පාර්ශව ඉන්නවනම් ඒ සතුරු පාර්ශවවලට සතුරුකම් කරගන්න බැරි විදිහට බල හීන වෙලා යනවා බඹසරේ ආනුභාවයට. බඹසර සීලයේ රකින්න කෙනාට ලැබෙන හතරවෙනි ආනිසංසය සුවසේ නිින්ද යනවා. පස්වෙනි ආනිසංසය සුවසේ අවදි වෙනවා. කෙනෙකුට සුවසේ නිින්ද යනවා නම් සුවසේම අවදි වෙනවා නම් දරුවනේ ඒකත් මහා වටින්නේ නැද්ද? කොච්චර වටින එකක්ද? සනීපෙට නිින්ද ගිහිල්ලා සනීපෙට හැරෙන එක. ඊළඟ කාරණේ තමයි විසරද බව උපදිනවා. ඕන පිරිසක් මැද්දට බයක් තැති ගැනීමක් නැතුව විසරද වෙන්න පුළුවන්. ඊළඟට බඹසර සීල සුරකින්න කෙනා බඹසරේ ආනුභාවයෙන් බඹසරේ බලයෙන් එයාට සසර ගමනේ ස්ත්‍රී ජීවිත ලැබෙන්නේ. ස්ත්‍රියක් වෙන්නේ. පුරුෂ භාවයම ආරක්ෂා වෙනවා. දැන් අපි ගමු මේ ජීවිතේ යම් ස්ත්‍රියක් බඹසර සීල් සමාදන් වෙනවා නම් ඒ බඹසර සීලේ ආනුභාවයෙන් එයාට සසර ගමනේ පුරුෂ ජීවිත ලැබෙනවා. ස්ත්‍රී භාවය නැති වෙලා යනවා. ඊළඟට බඹසර සීල් සමාදන් වෙලා සුරකින්න කෙනා කවදාවත් නපුංසකයෙක් ලෙස උපදින්නේ. ලිංග විපර්යාස වලට ලක් වෙලා නපුංසකයෝ විදිහට උපදින්නේ. බඹසර ආනිසංස. ඊළඟට පුරුෂයෙක් වෙනවා කියනවා සැබෑම පුරුෂ ලක්ෂණ ඇති ශක්තිමත් සිතකය ඇති පුරුෂයෙක් ලෙසම උපදිනවා. පුරුෂයෙක් කිව්වට අර ගෑනු ගති තියෙන පුරුෂයෝ නෙවෙයි. හොඳ පුරුෂ පරාක්‍රමයේ තියෙන ශක්තිමත් හිතක් තියෙන ශක්තිමත් කයක් තියෙන. Tamanට හොඳ තද තීරණවල ඉන්න පුළුවන් ශක්ති සම්පන්න පුරුෂයෙක් බවට පත් වෙලා උපදිනවා. පුරුෂ ලක්ෂණ වලින් සහිතව. ඊළඟට බ්‍රහ්මචාරී උතුමන්වම ඇසුරු කරන්ට ලැබෙනවා. මේ සසර ගමනේ බඹසර සිල් සමාදන් ආරක්ෂා කරන කෙනාට ගොඩාක් වටිනා ආනිසංසයක් විදිහට ඒක සලකන්න පුළුවන්. බ්‍රහ්මචාරී උතුමන්, සිල් පුරන උතුමන්, ගුණධර්ම වඩන උතුමන් මෙයාට ඇසුරු කරන්න ලැබෙනවා. ඊළඟට සිතට දුක් උපදවන ප්‍රිය දේවල් අහිමි වීම කියන එක එයාට එන්නේ නෑ. එයාට යමක් ප්‍රිය වෙනවද ඒ ප්‍රිය වෙන දේ ආරක්ෂා වෙනවා. ප්‍රිය දේවල් අහිමි වෙලා බලවත් වූ කර්කස වූ වේදනාව විඳින්න සිද්ධ වෙන්නේ බඹසර ආනිසංස. ස්ත්‍රී පුරුෂ එකිනෙකා ගැනම ප්‍රිය බව උපදිනවා. බලන්න. බඹසර සීල් සමාදන් වෙලා සුරකින්න එකේ පුණ්‍ය සංස්කාරයේ මහිමය අධර්ම රාග හටගන්නේ. දැන් වර්තමානයේ ගත්තොත් එහෙම අපිට හරියට දකින්න ලැබෙනව නේද? ස්ත්‍රීන් ස්ත්‍රීන්ට ලොල් වෙනවා, පුරුෂයෝ පුරුෂයන්ට ලොල් වෙනවා. මේ වගේ අමුතු ස්වභාවයන් දකින්න ලැබෙනව නේද? මේ ස්වභාවයන් හිත ඇතුලේ උපදින්නේ බඹසර නොරැකීමේ විපාක. බඹසර සමාදන් වෙලා ආරක්ෂා කරන අයට ඒ ස්ත්‍රී පුරුෂ භාවයෙන් යුක්තව උපන්නට පස්සේ ඒ සුදුසු ආකාරයේ හැඟීම්මයි හටගන්නේ කියනවා. එකිනෙකාට ප්‍රිය භාවය උපදින්නේ ස්ත්‍රී පුරුෂ විදිහට ඒ සම්මත ක්‍රමයට. මනාව පිරිපුන් නිදුරන් නැති අඩුපාඩු වලින් තොර ශරීරයක් ලැබෙනවා. අංගපසංග මනාව පිහිටි එකට කියනවා දේහ පරිණාහ. දේහ පරිණාහයක් ලැබෙනවා. උසට ශරීරන මහත හොඳ ශරීර හැඩය ආන් එහෙම සිරුරක් ලැබෙනවා. බය උපදවන පරිසරවල උපදින්නේ නැත. බඹසර සිල් සමාදන් වීමේ ආනිසංසයක් විදිහට ත්‍රස්තවාදී බය, අන්තවාදී බය, වෙන රෝග බය ආදී මේ කංකටොළු සහිත පරිසරවල යා උපදින්නේ
සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයකමයි උපත ලබන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ බඹසර සිල් සමාදන්ව සුරකින්න කෙනා සිහි මුලා නොවි කලුරිය කරන්නේය. මරණින් මත්තේ සුගතියේම උපත ලබන්නේය. ඉතින් බලන්න බඹසර සීලයක් සමාදන් වෙලා සුරකින්න කෙනෙකුට ලැබෙන වාසනාව. ආස කරන්න ඕගොල්ලොත්. ආනුභාව සම්පන්න වූ බඹසර සීලයේ සුරකින්න ආස කරන්න. තමන්ගේ ජීවිතේ ගොඩාක් සාර්ථක වෙයි. මේ දරුවෝ විවාහ ජීවිතවලට එහෙම එළඹුණාට පස්සේ කිසි කරදරයක් නැතුව සැනසෙල්ලේ විවාහ ජීවිත ගත කරන්න පුළුවන් වෙයි. තමන් විවාහ ජීවිතවලට එළඹෙනකන් හොඳට බඹසර සුරකින්න. විවාහ ජීවිතවලට එළඹිලා ඉන්න පින්වතුන්ලාත් කලින් කලට බඹසර සමාදන් වෙලා ආරක්ෂා කරන්න.